අපි විශ්මිත ටීවී තුලින් පළවෙනි වතාවට අලුත් වැඩසටහනක් කරන්න තීරණය කළා. ඒ තමයි අපි මෙච්චර දවස් කරා ගීතමය වැඩසටහන් කරා විවිධාකාරයේ වැඩසටහන් අපි ඕගොල්ලන්ට ගෙනල්ලා තියෙනවා. අද අපි ගෙනාවේ අලුත් එකක්. ඒ තමයි විශ්මිත ටීවී තුලින් ප්‍රථම වතාවට වේදිකා නාට්‍යයක් සම්බන්ධව අපි කතා කරනවා. කාලයකට පෙර නිෂ්පාදනය වුණු අපූර්ව වේදිකා නාට්‍යයක් දර්ශන ගණනාවක් වේදිකාගත කරලා ආයෙත් අපි සූදානම් වෙනවා ප්‍රසිද්ධ වේදිකාවට අරගෙන එන්න. නාට්‍ය නම තමයි ප්‍රවේශම. මේ නාට්‍යයේ නිර්මාණකරුවා ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපි අද මේ නාට්‍ය ගැන කතා කරන්න ඒ වගේම කලා ලෝකයේ තොරතුරු කතා කරන්න අපි වැඩිඩෝ ටිකක් එක්කගෙන ආවා. හොඳයි එහෙනම් අපි මේ ප්‍රවේශමෙන් වේදිකා නාට්‍ය ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපි හඳුනා ගනිමු අපේ ආදරණීය කලාකරුවෝ ටික. මම මුලින්ම හඳුන්වලා දෙනවා මේ ප්‍රවේශමෙන් වේදිකා නාට්‍යයේ තියෙන අපූර්ව චරිතයක් එකම හාස්‍ය උත්පාදක චරිතය කියලා කිව්වොත් මම හිතන්නේ හරි. අපි පිළිගනිමු නමයි ගමයි එකට කියවෙන කලාකරුවෝ. උදය කුමාර එල්පිටි. ආයිබෝන් උදය. ආයිබෝන්. ජෙරීගේ චරිතයට පණ දෙන රංගන ශිල්පියා. ටෙලිනාට්‍ය ගණනාවකින් ඔබ හමුවට ආපු පොලිස් චරිතවලින් පුංචි තිරේ දකින්න හම්බ වෙන ඒත් දකුණු පළාතේ කලා ක්ෂේත්‍රයේ අවතීර්ණ වෙච්ච කලාකරුවෙක්. අපි පිළිගන්නවා ඔහුත් මේ වැඩසටහනට සුසන්ත ගමගේ. අයිවන් සුසන්ත. අයිබෝන්. එවන මම ඊළඟට හඳුන්වා දෙන්න යන රංගන ශිල්පියා චරිත දෙකක් නිරූපණය කරනවා. පොලිස් චරිතය සහ නඩුකාරයාගේ චරිතය යන චරිත දෙකම නියෝජනය කරනවා. හොඳයි අපි හඳුනාගනිමු ප්‍රියන්ත දිසානායක. අයිවන් දිසානායක වාසගමින් තමයි කතා. අයිබෝන්. මම ඊළඟට හඳුන්වලා දෙන යන කලාකරුවා දකුණෙන් තමයි කොළඹට ඇවිල්ලා කලාවට සම්බන්ධ වෙලා ඉන්නේ. ටෙලිනාට්‍ය ගණනාවකින් ඔගොල්ලෝ හමුවට ආපු වේදිකා නාට්‍ය ගණනාවකින් චිත්‍රපට ගණනාවකින් විටක ප්‍රසංග වේදිකාවේ ගායන ශිල්පියෙක් විදිහට කටයුතු කරන අපි හඳුනා ගනිමු සුනිල් ජයලත්. අයිබෝන් සුනිල්. අයිබෝන්. මේ නාට්‍ය නිර්මාණකරුවා මේ නාට්‍යයේ අධ්‍යක්ෂවරයා ගායනය රංගනය නර්තනය වේශ නිරූපණය මේ ආදී කලාවේ විවිධ පැති දැන් මේ නාට්‍ය ගත්තොත් මේ නාට්‍ය අධ්‍යක්ෂවරයා. ඉතින් ඒ වගේ විවිධ පැති නියෝජනය කරන කලාකරුවෙක් නුවන් විජයශ්‍රී. අයිබෝන් නුවන්. අයිබෝන්. රංගනයට වඩා නර්තනයට අපූර්ව හැකියාවන් තියෙන දක්ෂතාවයන් තියෙන කෙනෙක්. පසුගිය දවස්වල වේදිකා නාට්‍ය ගණනාවක තමන්ගේ රංගන හැකියාවන් ඉදිරිපත් කරපු බොහොම දක්ෂ කලාකාරිනියක්. දක්ෂ කලාකාරියට වඩා බොහොම හිත හොඳ කෙල්ලෙක්. ඕන තැනකදී කතා බහ කරන දන්න කියන අයත් එක්ක බොහොම සුහදව කුළුපගව ඉන්න රංගන ශිල්පිනියක් නර්තන ශිල්පිනියක්. සුමුදු ජයවර්ධන. අයිබෝන් සුමුදු. අයිබෝන්. එයත් ටෙලිනාට්‍ය ගණනාවකින් විවිධ චරිත නිරූපණය කරමින් පුංචි තිරය හරහා ඔබේ ආලින්දයට ආපු කෙනෙක්. වේදිකාවේ ගීත ගායනයත් සම්බන්ධ වෙනවා. ගායන ශිල්පිනියක් විදිහට කටයුතු කරනවා. මේ වේදිකා නාට්‍යෙත් බොහොම අපූර්ව චරිතයක් තමයි නිරූපණය කරන්නේ. පැලේ පොඩිවින් එක දුක් ගැහැට එක වලව්වක දුක් විඳින චරිතයක් විදිහට තමයි මේ ප්‍රවේශමෙන් වේදිකා නාට්‍යයේ චරිතය අපිට හඳුන්වලා දෙන්න හැකියාව ලැබෙන්නේ. දකුණු ලකෙන් කලා ක්ෂේත්‍රයේ අවතීර්ණ වුණු මේ කලාකාරිනිය පිළිගනිමු සුමිත්‍රා ලක්මාලි. අයිබෝන්. අයිබෝන්. ඊළඟට ඉන්නවා මගේ ළඟින්ම මේ ප්‍රවේශමෙන් වේදිකා නාට්‍යයේ එකම ළමා චරිතය. මේකේ සංකලනයක් තියෙන වැඩි හිටියෝ තරුණ අය ළමයි එහෙම සංකලනයක් එක්ක තමයි මේ වේදිකා නාට්‍ය ලියපු කෙනා වුණා ලියලා තියෙන්නේ. රස විඳින්න පුළුවන් විවිධ දැන් තියෙන විවිධ රසයන් මේ වේදිකා නාට්‍ය තුල තියෙනවා.
ඉතින් අපි පුංචි ධර්මිකපත් හොයාගත්ත මේ වේදිකා නාට්‍යයේ ළමා චරිතය වෙනුවෙන් ඔහුත් නිකම්ම නිකන් කෙනෙක් නෙවෙයි. නිදුර අනාගතයේදී තිරගත වේවල නියමිත සමනල කඳුළු ළමා චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් වෙනුවෙන් කටයුතු කරන පුංචි පුතෙක්. හැකියාවන් ගොඩක් තියෙන කෙනෙක්. මේ නාට්‍යයත් අපි තෝරගත්තා. කොට්ටාවේ කිරිගම් පවුල ප්‍රදේශයෙන් එකතු වෙන මේ පුංචි පුතා තිසුම් ආකර්ෂිත. අයිවන් තිසුම්. වර්තමානයේ නැත්නම් මේ අද කාලේට උචිතම මාතෘකාවක් තමයි මේ නාට්‍යය කතා කරන්නේ. විශේෂයෙන්ම මද්ද්‍රව්‍ය සම්බන්ධව නරක යාළු මිත්‍රයෝ ආශ්‍රයෙන් නොමගට වැටුණු කෙනෙක් ගැන තමයි මේ නාට්‍යය කතා කරන්නේ. ඉතින් අපිට ඉන්න මේ නාට්‍යයේ නිර්මාණකරුවා නුවන්. ඉන්නුවන් මේක නම් කතා කරද්දී මේ කොහොමද මේ වස්තු බීජය හැදෙන්නේ මේ ප්‍රවේශමෙන් නාට්‍යයට කොහොමද කොයි කාලෙද මේක පටන් ගත්තේ කොහොමද පොඩ්ඩක් කියන්නේ. නාට්‍ය පටන් ගත්තේ නම් 80 අන්තිම වගේ 80 අග භාගය වගේ 80 අග භාගය. ඔය කියන්නේ මම ඉස්කෝලේ යනවා. පළමුවෙන්ම කරන්න කියලා හැදුවේ. එතකොට මම වේදිකා නාට්‍යයක රංගපෑවා. මුලින්ම ප්‍රසිද්ධ වේදිකාවේ මතක් කරන්න ඕනේ නන්දනේ උපන්නේ බක්මයි දෝංකාරය කියන නාට්‍යය. ඒ කරනකොට මේ නාට්‍යය කරන්න ඕනේ කියලා හිතුවට සතුමාන මේ කරන විදිහ දන්නේ කරන්න මේ රැඟුම් පාලක මණ්ඩලයෙන් පාස් කරන්න ඕනේද ඒ වගේම පස්සේ තමයි දැනගත්තේ. ඊට පස්සේ කරන්න ලෑස්ති වෙලා ඉතින් මේකට ආටිස්ට් ලැපෙන්නේ. ඔව් පිටපත කාගේ? ඒකේ පිටපත මගේ අයියා පිටපත මම සම්පූර්ණ වෙනස් කරලා තියෙනවා දැන්. පිටපත අයියාගේ අයියා නැති වුණා. ඒ මම ඉන්නකොට තමයි අයියා ඉන්නකොට තමයි මට මේක ලියලා දුන්නේ කරමු කියලා. එතකොට මම ඉස්කෝලේ යනවා කියලා මට හරියට දුන්නෙත් නැහැ පොඩි කියලා. ඒ දවස්වල එකම ආටිස්ට් කෙනෙක් ඉන්න තැනක් දන්නවා. ඉතින් ඒ කියන්නේ අපේ ප්‍රවීණ නිලියක් ලතා ලුම්බිනි කියලා. එතකොට වේදිකාවේ ගොඩාක් රඟපාන නිලියක්. එයාව හම්බෙන්න මං ගෙදරට ගියා. ගිහිල්ලා ඉතින් ෆුට් සයිකල් එකකින් ගියේ. ගෙදරට ගිහිල්ලා මම යනකොට ඉතින් ඒ දෙවැන්තයෝ කීප දෙනෙක් හිටියා හම්බ වෙන්න ඇවිල්ලා. පියදාස විජේකෝන් ඒ මහත්තයා ඒ වගේ ගොඩක් අය. ඊට පස්සේ ඒත් ඔය ලතා ලුම්බිනි මම මේ අවස්ථාවේ මතක් කරන්නේ සුදුමාත් අනිත් අය ගැන කතා නොකර ඇවිල්ලා පොඩි එකෙක් ඉන්නවා මම කතා කරලා ඉන්නම් කියලා මගෙන් ඇහුවා මොකද කියලා. මම කිව්වා අක්කේ මෙහෙම ප්‍රවේශ වෙන්න කියලා වේදිකා නාට්‍යයක් තියෙනවා ඇඩ් කරන්න පුළුවන්ද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා මේ කොහොමද රියසල් දාන්නේ මල්ලි? මම රියසල් කියන එකවත් දාන්නේ. එතකොට මම කිව්වා අපේ ගෙදර තමයි පුහුණු වෙන්නේ කියලා. ඊට පස්සේ ට්‍රාන්ස්පෝර්ට් කොහොමද ඇහුවා. ඒකත් දන්නේ නැහැ. ඒ කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් කියන එක දන්නවා. ඒක දෙන්නේ කොහොමද මොනවද සල්ලිද මොනවද දන්නේ නැහැ. මම කිව්වා අක්කේ මෙහෙම අපේ ගෙදර කරන්නේ මේ මම ඉච්චර දන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඔළුව අත ගාපුවා හරි මම ගෙදරට එන්නම් පුතත් එක්ක රියසල් තැන කියලා යන්න කියලා. ඊට පස්සේ ආවා රියසල් කරා. ඉතින් ගුඩ නාට්‍ය හදන්න තියෙන තැන් හදලා දුන්නා. ඊට පස්සේ මම හිතේ දර්ශන 15ක් විතර කරා. මේ වෙනකොට මේ කොච්චර දරලා දිනනවා? මේක මම 100කට වැඩි කරලා තියෙනවා. ඒක පොඩක් ඊට පස්සේ මම නතර කරන්නේ සුදුම. මේක වැඩි මේ 100 ගාල්ලෙන් කරේ 100 ගාල්ලෙන් නෙවෙයි. ඔව් මියන්ත. මේක වැඩි මේ දර්ශන වාර 100කට වැඩි මේ නාට්‍ය වේදිකාගත කරලා තියෙනවා. ප්‍රේක්ෂක ගොඩ දෙනෙක් මේ නාට්‍ය බලලා තියෙනවා. විල්ම අන්ති යන්නද වැඩ? මොකද්ද චිත්‍රා? ඔය අපේ දුවගේ ඩග්ලස්ගේ සම්බන්ධයට දුව කියන විදිහට පවත්තක් විතර වෙනවලු. ඉතින් ඒකින්ද නරකද ටිකක් අපි කල්පනා කරලා බැලුවොත් චිත්‍රා අපි තව ටිකක් කල්පනා කරනවා කියන්නේ ওই ඩග්ලස්ට දුව බඳලා දෙන්න තීරණය කරනවා කියන එක නේද? නෑ මං කියන්නේ ওই ඩග්ලස් සෑහිඳවත් කුසාන් තියෙන වලව්කාරම අපෝ කෙනෙක් නේ. ඉතින් අපි තව ටිකක් කල්පනා කරලා බැලුවොත් නරකද? චිත්‍රා වත්පෝසත්කම වලව්කාරකම කියන්නේ නම්බුව. සුරාවටයි සූදුවටයි පුළුවන් ඔය කියන නම්බුව පැය 24කින් නැති කරලා දාන්න. මේ විල්ම අපිට බැරිද වෙනත් මාර්ගයකින් ඔය එයාගේ ඔය බීමත්කම නැති කරලා දාන්න? ඇයි මොකද ගුරුකමක්වත් කරන්න හිතුණාද? පිස්සු නැතුව ඉන්න චිත්‍රා වලව්වේ හාම නැත්තම් ගම්මුලා දෑනී කියලා කියන්නේ අන්තිමට පුතා සියලු දේ විනාශ කළා. මේ වලව්වේ ගම්මුලා දෑනියව දන්නේ නැහැ වැඩි. මේ අපූර්ව චරිතයට පණ දෙන්නේ
දකුණේ කෙනේ සුනිල් ජයලා. පීටරයෝ අයින රාලන් ආවා. මොකද ඔය ඉන්නේ? මම රාලන් මම. ඔබට කියන්න පීටරයෝ. ඔබ විතරයි බන් දැන් කතා කරලාම එන්නේ. රාලන් අර ඉන්නේ ටොමියා උත් එන්නේ නගුට වනවන්. ඉස්සර නම් විදියක් කතා කරාම මේ මුළු ගමම නොහෙල්ලු. එහෙම. මැස් එක්කත් නෑ බං මගේ ඉස්සරහින් යන්නේ. එහෙමයි මටත්. ඔබටත් එහෙම. මට නෙවෙයි රාලන්ට. ආම්බුල හරක. අදත් යනවා සූදුවලද කොහෙද? අරක නෙවෙයි පුංචි මහත්තයා කලබ් එකට යනවා කලබ් එකට. හරක නෙවෙයි කොහොමත් හරක. පීටරයෝ. මේසේ පොල් මුර කැඩුවේ තුඹනේ. ඔව් පොල් මුරේ කැඩුවේ මම තමයි. පොල් ටික වික්කේ තුඹ. මම තමයි කුන්නේ. මටත් තරක් පුංචි මහත්තයා සල්ලි දුන්නේ තුඹනේ. පුංචි මහත්තයාට. ඔව් මම දුන්නා. පහේ කාට. ඔව්. තෝ පීටරා. බල සේරමක. ඔතනද මං කඩ දෙන්නේ. නෑ මෙතන. සුනිල් මේ නාටි කීයක විතර මේ වැඩේ කරලා තියෙනවද? ප්‍රවේශනේ. මම දන්නේ දැන් වාර තුනක් විතර ගම්මුලා දෙන එක චරිතය කරානේ. ආලා ඈ වලව්වේ රාලහා මේකනේ මම පොඩ පැටලුණා මේ ගම්මුලා දෑනිය කියලා කිව්වට වලව්වේ රාලහා. ඒ 80 ගණන් වල වලව් තිබුණාද? ඔව් 80 ගණන් වල තමයි වලව් තිබුණා. කාලෙත් තිබුණා. මේ මෑතක් වෙනකලත් ඒවයි කට්ටිය හිටිය ගම්මුලට. ඒකෙන් ගම්මුලා දෑනියවරු හිටියේ නේ. කෝට් එක දාලා රවුල කරකවල හිටපු කට්ටිය. මෑතක් වෙනකොට දැනටත් ඉන්නෝනේ එනකොට කානුවට බයිනවනේ මිනිස්සු නේ. ඊළඟ එක්කනත් එක්ක කතා කරමු අපි. එයාගේ රංගනීය පොඩි කැලල බලලා. හොඳයිනේ නේ. right. මොකද ඩර්සි තාම බලන්න. ඕනලක ආවයි බං. මේ ඔබට ගැරිය විශ්වාසයි නේද? ඔව් බං ඔව්. ඒක මට ඉස්සසයි. ඔබට හරි ගියාම අපිට සලකපන් ඈ. ප්‍රවේශමෙන් වේදිකානාට්‍යයේ පළවෙනි වතාවට තමයි ඔව් රංගනීය දෙන්නේ. පාප මිත්‍රේ. අපි අර ඒ වචනේ හඳුනා පාප මිත්‍රේ ඇවිල්ලා යාළුවගේ එකතු වෙලා ගේම් දෙන ඒ මොනසෙක අපූර්ව රංගනයක් මේ සුසන්ත පළවෙනි වතාවට තමයි මේ ප්‍රවේශමෙන් නාට්‍ය රංගනයේ දෙන්නේ. මොකද හිතන්නේ? හොඳයි නේ කට්ටියම එකට මේ ගමන යන්න හදන්නේ හතරේ. එච්චරයි. මේ ඔය කොහොමද මේ කලාවේ ආගමනය ගැන පොඩ්ඩක් සඳහන් කරලා කොයි කාලේ වගේද සාමාන්‍ය වේදිකා මේ නාට්‍ය ශාස්ත්‍රයේ පිවිසෙන්නේ? මට මතකයි මේ දැන් ගොඩක් කාලෙකට ඉස්සෙල්ලා මේ සංගීත සංදර්ශනයක් බලන්න ගිහිල්ලා ඒකෙදි තමයි මේ සුසන්තෝ අපිට හම්බ වෙන්නේ කලින් අඳුරනවා. ඒකෙදි තමයි සුසන්තෝ මුණ ගැහෙන්නේ. මුණ ගැහලා ඊට පස්සේ මෙයා ඉස්සෙල්ලා මේ වේදිකා නාට්‍යයකට නේද? කාඩතුරාව. ඒ වේදිකා නාට්‍ය පොඩි ජවනිකාවක් කරනවා. මේ මෙතන උදේ කුමාරයා පිටිනාමට රාහුබද්ද හඳුන්වන්න දෙන්නේ. ඔව්. එහෙම තමයි සම්බන්ධ නැහැ. දැන් ටෙලි නාට්‍ය කොච්චර විතර බලලා තියෙනවද? නාට්‍ය දැන් 88ක් විතර බලලා තියෙනවා. චිත්‍රපටි 7ක් විතර බලලා තියෙනවා. වේදිකා නාට්‍ය ඉච්චර නෑනේ. මේ කී වේදිකද? තුන්වෙනි වේදිකා නාට්‍ය තමයි මේ ප්‍රවේශමෙන් කොට්ටාව. මාකුඹුරේ තමයි මේ නාට්‍ය මේවර වේදිකාගත වෙන්නේ. නාට්‍ය දර්ශන වාර 100කට වැඩි ප්‍රමාණයක් වේදිකාගත කරලා තියෙනවා ලංකාවේ විවිධ ප්‍රදේශවල. ඔන්න කොට්ටාව හෝමාගමවට කට්ටියට බලන්න පුළුවන්. ජූනි 20 වෙනිදා තියෙන අපි ඉස්සරහට පබ්ලිසිටි කරනවා. තියෙන්නේ කොහොමද? කීයටද තියෙන්නේ? ප්‍රවේශ පත්‍ර කීයද? ඒ කටයුතු ටික ඔක්කොම අපි කියනවා. උදේ කුමාර එල්පිටිය. අපි උදේට කතා කරන්න ඉස්සෙල්ලා අපි උදේගේ පොඩි රංගනයක් බලලා වනව්වේ කවුරුත් නැහැ. ඉන්නේ මමයි ටොමියයි කිටියයි විතරයි. පාළු බෑ කියන්න ඕන හොඳ සින්දුවක්. මමයි මේ වලව්වේ ලොක්කා මගේ මරි මොඩකම් වික්කා සලාමිගේ වෛරවත් දෙක්කා නගී යමි තිරික්කල දක්කා ඈරොන් පීටර් අගේනේ මම මේ සින්දුව. මගේ සින්දු නාකයි කිව්වේ කවුද පුංචි මහත්තයා?
මගේ සින්දු ගහන්න කට්ටිය එකයි පොර කනවා. ගැරඩිද බා? ගැරඩි නෙවෙයි අහල බහල කෙල්ල. උඹත් හොඳ මනමාලය නම් ඒ කාලේ නේද? right. මේකේ මේ ලියාපදිංචි වෙච්ච චරිත තියෙනවනේ. ඒ චරිත ටිකක් වෙනස් වෙනව අඩු වෙනවා. වෙනස් කරන්න බෑ. ඒ වෙනස් කිරුවොත් නිකන් මේ නාට්‍යයට නිකන් හරි නෑ. හරි නෑ. එකම හාස්‍ය උත්පාදන චරිතය. ප්‍රේක්ෂකයා ආකර්ෂණය කරගන්න ටිකක් දක්ෂයි. ඒ ජවනිකාව හරහා ලස්සන සින්දුවක් එහෙම තියෙන ලස්සන නැටුමක් එහෙම තියෙන එකේ. මම හිතන්නේ මේ ප්‍රවේශමෙන් වේදිකා නාට්‍ය පුරාවට තියෙන එකම ගීතයනේ. ඔව් ගීතයකයි තියෙන්නේ. ඔහු තමයි ගීතය ගායනා කරමින් තමයි රංගනයේ දෙන්නේ. මේ උදේ කොහොමද ඉතින් මේ යන්නේ වෙන්නේ කොයි කාලෙකද මේ නාට්‍යයට සම්බන්ධ වුනේ කොහොමද කලාවේ වැඩ ටිකක් කියන්න ඕන. මට මේ නුවන් මහත්තයාලට ආරාධනා කරන්න නම් මේ 98 පුංචි රෝදමල කියන තෙල් නාට්‍ය මම ආට් කරා. කලාධ්‍යක්ෂකවරේ. ඔව්. කලාධ්‍යක්ෂණ කරලා මේ නුවන් හම්බෙලා කීප දැනකදී මම හම්බෙලා කතා කරලා කිව්වා මගේ නාට්‍යයක් තියෙන මම පීටර් කියලා චරිතයක් තියෙන කරන්න පුළුවන් ද පොඩ්ඩක් අපේ ගෙදරට වරෙන් කියලා. එදා ඉඳලා I think තාම පීටර් තමයි ඉතින් මේ නාට්‍ය. මේ නාට්‍ය මේ දර්ශන ආන කීයක විතර පීටර් කළාද? මම කරලා තියෙන මම හිතන්නේ 12 13ක් විතර කරලා තියෙනවා. 12ක් විතර. ඊට කලින් පීටර් කවුද නේද? ඊට කලින් පීටර් කීප දෙනෙක් කරා කියන්නේ දර්ශන දැන් 100කට වැඩිනේ. ඒකින්ද අපේ සමුගත කලාකරුවෙකුත් ඇඩ් කරා ඒකේ. ජයතිලක හේරත් කියලා. ජයතිලක හේරත් අයියත් කරා. ඈ නැති වුණා. ඔව් ජයතිලක අයියත් කරා. ඊට පස්සේ කීප දෙනෙක් කරා ඒකේ. ප්‍රවීණ අය අංගණයේ ඉඳලා තියෙනවා. ඔව් ගොඩක් අය වැඩ කරා. මතක කරන්න ඕනේ මේකේ මේ ප්‍රවීණ රංගන ශිල්පීන් සිටින දැන් මේ නාට්‍යෙට මම සම්බන්ධ වෙනවා. මම හිතන්නේ මේක මේ 4 හෝ 5 වෙනි දර්ශන වාරේ මම සම්බන්ධ වෙනවා. මේ මතක කරන්න ඕනේ මේකේ මේ ඊට ඉස්සෙල්ලා මේකේ රංගනයේ යෙදුනා ප්‍රවීණ රංගන ශිල්පිනී මානෙල් චන්දලතා නැසීගිය. ඒ වගේම මේ දැනටත් ඉන්න ප්‍රවීණ රංගන ශිල්පිනී ලක්ෂිකා පොන්සේක. මේගොල්ලෝ මේකේ රංගනයේ යෙදුනා. සමන්ලතා හිටියා සිංහල සිනමාවේ කුමුදුනි අධිකාරී කොහොම කියාගෙන ගියොත් පොඩ්ඩක් ඉන්නවා මේ නාට්‍ය හරහා. මේ නාට්‍යයේ පළවෙනි නාට්‍ය විදිහට රංගනයේ ඉතල ඊට පස්සේ කලාවේ ඉස්සරහට අපාය තියෙනවනේ. ඔව්. පළවෙනි වතාවට මේ නාට්‍ය කරලා ඊට පස්සේ ඉස්සරහට අපාය ඉන්න කොට. මම හිතන්නේ කුමාරි සේනාරත්නයවත් මේ මුල් කාලේදී පළවෙනිම කුමාරි සේනාරත්නගේ පළවෙනිම නාට්‍ය තමයි වේදිකා නාට්‍ය විතරක් නෙමෙයි කලාවට සම්බන්ධ වුණේ ප්‍රවේශමෙන් නාට්‍ය. ප්‍රවේශමෙන් නාට්‍ය. හින්දා මේ ප්‍රවේශමෙන් නාට්‍ය ගොඩක් වාර්තා. ප්‍රවේශමෙන් ගියොත් හරි. ඔව් ප්‍රවේශමෙන් ගියොත් ගමන යන්න පුළුවන්. මේක කලාකරුවන්ට අපැච්ච දීපු අපුරු නාට්‍යයක්. ඉතින් මේකේ ලොකු ඉතිහාසයක් තියෙනවා. මේකේ තියෙනවා මේ වාසනා කියන අපුරු චරිතයක් අපි කතා කරන් ඉස්සෙල්ලා බලමු පොඩි රංගනයක් නර්තනයක් එහෙම පොඩ බලමු නේ. ඩග්ලස් මට ආසයි වෙලාවක ඔයාගේ වලව්වට එන්න. කවුද ඉන්නේ? අප්පච්චි ඊට විතරයි. වාට ඕනලා වෙන්න. ඒක නෙවෙයි ඩග්ලස්. ඔයා මට හදිසියෙම පාටි එකට ඉන්වයිට් කරේ. මේකේ වාසනා මම ක්ලබ් එකේ සෙල්ලම් කරලා රුපියල් 50000ක් දිනුවා. අන්න ඒකේ සන්තෝෂෙට. ඉතින් ඩග්ලස් ඔයා ඔය ගාන දිනන්න ඔය වගේ කී ගුණයක් පරදින්නේ නැද්ද? ඒක මගේ සිරිත වාසනා. කොච්චර පරාදුණක් හිතට දුක නැහැ. දිනපු දවසට සන්තෝෂ වෙනවා. එච්චරයි. හලෝ රැපර්ස්. හලෝ ජෙරි. වාඩි. thank you. මේ අපි මේ කතා කරගෙන හිටියේ වාසනාගේ මගේ පාටි ගැන. එනම මම අනිවාර්යෙන් එනවා. බොහොම ඒ හිනත්තර මම එහෙම. ඒක නෙමෙයි. දැන් උඹලා දෙන්නේ පාටි හෙට. ඉතින් නැද්ද අද මුකුත්? very simple. මේ වාසනා අපිට විස්කි ට්‍රිබල්. Okay. වාසනා. වත් ගන්න ඩ්‍රින්ක් එක. ගොඩක් ස්තුතියි. මම මොන්නේ නෑනේ ජෙරි. ෂා. ඒක කොච්චර හොඳද? ඒක නෙවෙයි. දැන් කවද්ද උඹලා දෙන්න වැඩි කරන්නේ?
මේ අපෝ ඩග්ලස්ගේ බීම නවත්තපු ගමන් අපු දෙන්න මැරි කරනවා නේද ඩග්ලස්? අපි බැඳලම බීම නවත්තමු නේද වාසනා? ඒක නෙවෙයි අපි ඉතින් වාසනාගේ ලස්සන නැටුම බලමු. ඒක හොඳයි. නරතන ලෝ සදා අඳුරේ දිල්වමින් නිවි යන පාන්සිලෙසේ නිවි යද්දී ඒ ඝන අන්ධකාරයේ ඉරාගෙන නැගින ස්වර්ණ පාන් තාරකාවිය පිළිගන්න වාසනා මනමේන්ද්‍ර මෙයාට මේ කිරිමිනමක් තියලා තියෙනවා. ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා සමහර නිවේදකයෝ සුමුදු ජයවර්ධන ශිල්පියාට ආරාධනා කරනවා කියලා. ඇයි සුමුදුනේ කිරිමිනමක් තියලා තියෙන්නේ? මම සාමාන්‍යයෙන් ගෙදර ඉන්නකොට කරන්නේ කොළු වැඩනේ. කොළු වැඩ ඒක තමයි. දැන් මේක සුමුදු කියලා දැම්මේ. මේ කට්ටිය සුමුදු කියලා කරනවා. ඒ ඇතුළේ දෙන්නේ ඒ ඇතුළේ දෙන්නේ නේද? ඒක අර සුමුදු කියනවා ආදිත්‍ය කියනවා. සිනිඳු කියන්නේ නිකන් මේ සිවුම් කියන එක නෙවෙයි. සිනිඳු වැඩි නේ. ඒක තමයි කියනවා. මේ සුමුදු මේ ඔයා මේ නාට්‍ය මම හිතන්නේ පළවෙනි වතාව නෙවෙයි. දිගට කීයක් විතර කරලා තියෙනවද? 100. කියන්නේ මම කාලේ සම්බන්ධ වුණා වෙස්සටමනේ ප්‍රොෆෙෂනල් නාට්‍යයේ මම ශ්‍රීමන්තය. ඒකේ ලස්සන කතාවක් තියෙනවා. ඔයා නෙවෙයි කැරක්ටර් එක හිටියේ නේ. ඔව්. ඔයා මේ බස් එකේ යන ගමන් ඩයලොග් ටික මේ පාඩම් කරලා සියවෙනි දර්ශනේ. ඈ? සියවෙනි දර්ශනේ. සියවෙනි දර්ශනේ. මේ කවුරුයි පොල්ලක් තියලා පුරාහලේ කියලා තියුනේ මේ තරෝගේ මේ නෑ මං කියන්නේ මේ දැන් අපි මෙහෙමයි. සුමුදු නෙවෙයිනේ ඔය ඒ ඉදායි කැරක්ටරේට රියසල් වෙලා තිබුණේ. රියසල් වුණා මෙහෙමයි. අපි බත්‍රා කියන කැරක්ටරේ රියසල් කළේ ඊට පස්සේ අපි රියසල් කරලා ගියක් යනකොට ඩාන්ස් කරන්න ටිකක් මට පුළුවන් නේ. හින්දා මට ඩාන්ස් කරන්න වෙයි. හින්දා ටක්කාල කැරක්ටරේ මාර වෙලා යන ගමන් නුවන්සර්ක් එක්ක මේ දෙවස් ටික පාඩම් කරගෙන ගිහිල්ලා ඒ වෙලාවේ තමයි අපි රියසල් කරලා ඒ කියන්නේ වාහනේ යන ගමන් තමයි රියසල් කළේ. බාන අපි කට්ටිය කොච්චර දක්ෂද කියලා නේද? හැබැයි ඒක ලස්සන කතාවක් තියෙනවා. ඔව් ඒක කියන්නේ දැන් ඔතන වේදිකාවේදී එක තැනක දැන් එක සැරේයි දෙපාරයිනේ ඔක මතක තියෙන්නේ. ඊට පස්සේ එක තැනකදී මම යන්න ඕනේ ඩයලොග් එක කියලා මේ ඇතුළට යන්න ඕනේ. ඒකවල නුවන්සේ තමයි මගේ තාත්තා. ඒක තාත්තා කියන්න ඕනේ මේ මම යන්නේ නැහැ. සර් දෙමස් ටික කියාගන්න ඇස්සයි නේද? දැන් ඔබට මං කිව්ව නේද? දුපංගෙට කිව්වා. ඒ නාට්‍ය නෑ. නාට්‍ය නෑ. ඒක තමයි මට මතක් වුණේ මං යන්න ඕනේ. ආම ටක් ගාලා ගියා. ඒ වගේ ලස්සන සුන්දර දේවල් සිදුවීම් තියෙනවා. මම ඉන්න පයින් ගාලා යවන්න. ඔව් මේ එතකොට මේ සුමුදු මේ ඔයා කරන තව කලාකරුවෝ තියෙනවනේ. ගොඩක් කියමු. ඩාන්සින් කරනවා. වේදිකාවේ දැන් යන වේදිකා නාට්‍ය මොනවා හරි දැනටත් යනවා අපි කිරියෝ ගිහින් කාගේද? රොමේෂ් කියනවා. තව තියෙනවා මේ ගුරු ගීතේ තියෙනවා. ගුරු ගීතේ. ජනක් ප්‍රේමලාල්සේගේ සතුන්ගේ සාවියක් කියන එක තියෙනවා. දැන් මේ දවස්වල නුවන්සර්ගේ ප්‍රවේශම නාට්‍ය තියෙනවා. වැඩ ගොඩක් තියෙන කෙනෙක් ඉතෝනි මේ දැන් පොඩක් ඒ කලාවේ ඈත් වෙලා මේ වත්තකට බහලා කියලා මට තියෙන මොකද ඒ කතාව? ගොවිතැන පටන් ගත්තා. ගොවිතැන් කරනවා. නාට්‍ය රංගපාන මාළු හදනවා. ගෝයන් කපන්න පුළුවන්. ගෝයන් නෙමෙයි. ගොවිතැන් කිව්වර ගෝයන් නෙමෙයි. ගෝයන් නෙමෙයි නේ මොනවද? කූර්ණනේ. ගොඩ ගොවිතැන් නේ. බාන්නේ ඒක කියන්නේ මම හිතුවා මේ ගෝයන් කපන්න. මේ ඊළඟට මේකේ තියෙන තව අපූර්ව චරිතයක් මේ ප්‍රවේශමෙන් වේදිකා නාට්‍ය මේ
මේකේ වලව්වේ හිර වෙච්ච චරිතයක්. මනුස්සයා මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙන තක්කලිකම් ඔක්කොම කරලා හිරේ යනවා. ඊට පස්සේ දරුවෙකුත් ඉන්නවා. මේ දරුවා හදාගෙන මෙහෙරටලා ඉන්නවා. මේ සුමිත්‍රා ලක්මානි මොකද හිතෙන්නේ මේ චරිතය ගැන? ඇත්තටමයි මම කැමති මේ චරිතෙට. මොකද මම ඇත්තටම කසාද බඳලා නැහැ. නමුත් මට ළමයෙක් ඉන්නවා. ඉතින් මම මේ චරිතය ගැන ගොඩක් ආඩම්බරෙන් කරගෙන යනවා. ජීවිතේ මට හිතෙනවා අර කටුක වුණා ළමයෙක් ඉන්නවනේ. අන්න ඒ ජීවිතේ තමයි මම ගොඩක්ම මේ කැමති වුණේ. ඔව් සමාජයේ ලොකු පාඩමක් කියලා දෙනවා මේක නේද? මේ මිනිහා ඕන දිහාවක ඵලයක් මම ළමයා හදාගෙන ඉන්නවා කියලා ඒ යන්නේ ඒ වගේ මේ ලොකු පණිවිඩයක් දෙනවා නේද මේක? ඔව්. අන්න ඒක තමයි ගොඩක් කැමති. අයි බලමු දෙක පොඩ්ඩක් මේ සිදුවීම් පොඩ්ඩක් බලමුද මේක තාරණ කියන භද්‍ර මේ ඔයා ගාවත් නැත්නම් අරන් කියපු සල්ලි එහෙම කීයක් හරි ගන්නවද? මංගාවදී සල්ලියක් නැහැ. අනික මංගාව සල්ලි තිබ්බත් ඔහම නාස්ති කරන එක හොඳ නැයිද? මං හැබැයි සල්ලි තියනවා කියලා විතරයි. අනික මං වේදන් කරන්නේ මේ දෑවැද්ද නෙවෙයිනේ. අපේ අප්පච්චිගේ සල්ලි. ලැජ්ජාව කන යනවා වයිසේ මෙයා. අපේ පවුල් වල මීට කලින් ඔයගේ දේවල් වෙලා නැහැ. ඔනේ ඇත්තම හරියක් කරලා මැරෙන්න හිතනවා. ඉතින් මැරෙනවකෝ. මම බලන් හිටියා ඔක වෙනකන් තමයි. ප්‍රවේශමේ නාට්‍යයේ එකම ළමා චරිතේ තාත්තලතු ගෙදර හැදෙන පුංචි පුතෙක් මේ කලාවට සම්බන්ධ වෙන නිසා මේ තෝරගත්තේ. තිසුන් මේ කියන්නකෝ නම ගම විස්තරේ ඉස්කෝලේ කියන්න. බලන්න මේ ඔයාගෙන පොඩ්ඩක් කියන්නකෝ. මගේ නම තිසුන් ආකර්ෂිත කොතරාවල. මම ඉන්නේ කිරිගම් පමුණේ. මගේ ඉස්කෝලේ දීපංකර ශ්‍රී නේදානන්ද මහාවිද්‍යාලය. මේ අපේ ප්‍රවීණ නළුවෙක් ඉන්නවා මේ නුවන් මේ සරත් කොතලාව. සරත් කොතලාවට ඥාති සම්බන්ධයක් තියෙනවනේ. කවුද සරත් කොතලාවේ තරත් මාමා කවුද? අපේ තාත්තගේ. තාත්තගේ පැත්තෙන් නෑ යන්නේ කෙනෙක් තමයි සරත් කොතලාව කියන උද. හරි මේ කිසුම් මේ නම ගම කිව්වා අර ගිහින් අපි මේ පාඩම් කළා කියන්නේ. මම කිසුම් මගේ ඉස්කෝලේ නේ අපි බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. ඒක සාමාන්‍ය පොදු දෙන්නේ. මේවා කොහොමද මේ කලාවට සම්බන්ධ වෙන්නේ? නුවන් මාමගෙන් තමයි මේ කලාවට සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ නුවන් මාමගෙන් කියන අපිට පැහැදිලි නෑ. ඔව් ඔව්. හරි අපි කියමු නුවන් මාමා හරහා කලාවට සම්බන්ධ වෙනවා. කියන්නකො ඉතුරු ටික. ඊළඟට චිත්‍රපටියකට සම්බන්ධ කරලා කියලා චිත්‍රපටියකට ආවා. ඔව්. අපි කැමරාව දිහා බලලා කියමු. ඒකේ ප්‍රධාන චරිතයක් රඟපෑවා. ඊට පස්සේ තමයි මේ ගොඩක් තියෙන රඟපෑම් නේද? ගොඩක් තියෙනවා. ඔව් ඉතින්. ඊට තමයි මේ වේදිකා නාට්‍යයට පළවෙනි පාර රඟපාන්නේ. ඔය වැඩිපුර කැමරාවල කියමු ඈ. හරි. මේ වේදිකා නාට්‍ය සම්බන්ධ වුණා නේද? ඔයා කලින් වේදිකා නාට්‍ය රඟපාලා තියෙනවද? නෑ නේ. පළවෙනි එකනේ. මේ මොකද හිතන්නේ මේ වගේ චරිතය ගැන මොකද? සතුටුයි. මේක කැමතිද ඔය? ඔව්. මොකක් කැමතිද නේ? හරි. කිසුන්ගේ රංගනයත් අපිට ඒතර ලේක බලා ගන්න පුළුවන්. මේ වේදිකා නාට්‍ය කොටාවේදී වේදිකාවට එන්නලායි. අපි ඔය චුට්ටක් බලමුද අපි කිසුන්ගේ රංගනය චුට්ටක් බලමු. බලමුනේ. හරි. මාතාස. අනේ පුතා බඩු වගේක් ගන්න අමතකුණානේ. අපි යන් ආපහු කඩේට. අනේ අම්මේ මට නම් බෑ. මගේ කකුල් වල හොඳටම රිදෙනවා. අම්මා ගිහින් යන්න මම මෙතනට වෙලා ඉන්නම්. එහෙනම් පුතා මේක තියාගෙන මෙතෙන්ටම වෙලා ඉන්න. මං ආපහු ගිහිල්ලා එන්නම්. පුතා එන්න කලක් වෙනවා ගෙදර යන්න. පොඩ්ඩක් ඉන්න අම්මේ මේ සීයා කතාව ඉතුරු ටිකක් අහලා එන්න. මේ ඔබේ කොයි පළාතේද? මම දකුණු පළාතේ නෝනා. දකුණු පළාතේ. මේ ඩග්ලස් බොරු කියන්න එපා. මම මේ භද්‍ර ඔයාගේ. මේ ඉන්නාගේ පුතා. මොනව? මේ මගේ පුතා? මේකේ පළවෙනි වතාවට මේ
ප්‍රවේශමේ වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙනවා තවත් රංගන ශිල්පියෙක් කලාවේ ගොඩක් දේවල් කරපු මිනිහ. මොකද අපේ නඩුවක් දැරිට මේ ඒකේ තියෙන චරිත දෙකක්. පොලිසිය සහ නඩුකාරයා දිප්ප චරිතයක් තමයි මේකේ නිරූපණය කරන්නේ. ප්‍රියන්ත දිසානායක. මොනවා නිල්වන් මනමේන්ද්‍ර මැරුණා? බය වුණා නේද? පිල්වන් මනමේන්ද්‍ර මීට පැයකට කලින් පීහකින් ඇනලා මරලා දාලා. ඒ කෙල්ල දුවන්න හැදුවා. නමුත් අපි ආයෙ අත්අඩංගුවට ගත්තා. පිල්වන් මනමේන්ද්‍ර මීට කලින් පොලිසියට පාපොච්චාරයක් කරලා තිබ්බේ. අපි එතනට යනකොටත් පිල්වන් මනමේන්ද්‍ර පරලෝ. මොනවා? අපි කියලා පාපොච්චාරයක් කළා? ඔව්. ඒ කෙල්ල අපිට සේර විස්තර කිව්වා. අතර යන්න පොලිසියට. මේ දිසානායක කොහොමද කලාවට සම්බන්ධ වෙන්නේ? ප්‍රවිෂ්ඨය කොහොමද සිද්ධ වෙන්නේ? කලාවට අතර සම්බන්ධ වීම නම් ඉතින් පාසල යන අවධියේ දැන් තිබුණා. ඒත් ඒක කාලෙත් එක්ක මගහැරලා ගිහිල්ලා මෑතකදී සම්බන්ධ වෙනවා. ඒ වගේම එතකොට මම මෙතනට සම්බන්ධ වෙනවා ලලිත් විජයරත්න ඒ අපේ රංගන ශිල්පියා මාර්ගෙන් මුලින්ම දනුපාල සුදුමල්කන්ද මහත්මයා අඳුරගෙන එයාගේ චිත්‍රපටය රඟපාලා ඊට පස්සේ එක්කම අපිට මුණ ගැහෙනවා නුවන් සහෝදරයා ඒ වගේම අපේ සුනිල් සහෝදරයා ඒ සියල්ලගෙන්ම ආශිර්වාදත් එක්ක තමයි මට මේ නාට්‍යයේ ප්‍රවේශමෙන් නාට්‍යයේ අවස්ථාවක් හම්බෙන්නේ. ඒකත් ඇත්තටම මම සතුටින් බාර ගන්නවා වේදිකා නාට්‍යයෙන් 3-4 තමයි කරලා තියෙන්නේ. මකින් ප්‍රම සහයෝගයෙන් මේක කරගෙන යන්න මේ උත්සාහ කරනවා. ඔව් මේ වේදිකා නාට්‍යයේ තියෙන පොඩි චරිත දෙකක්. මෙම නඩුවේ විද්‍යා පැමිණිල්ලේ හර ප්‍රශ්න ඇසීම පසුගිය නඩුව වාරයේදී අවසන් වුණා. විද්‍යා පැමිණිල්ලේ සාක්ෂි සම්පීඩනය අනුව තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට අද අධිකරණයට හැකි වේ. 1998 මාර්තු මාස 25 වෙනි දින විල්මන් මනමේන්ද්‍ර යන අයට PNN මරණයට පත් කිරීම සම්බන්ධයෙන් ඩල්සි මුණවීර නැමැති කාන්තාවට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් පත් කිරීමට මම නියෝග කරමි. එසේම විල්මන් මනමේන්ද්‍ර මරා දැමීමට ඩල්සි මුණවීරට අනුබල ලබා දීම හා ඒ සඳහා ඇයට අල්ලස් ලබා දීම යන චෝදනා දෙක සඳහා ඩග්ලස් රත්නසේකර යන අයට බරපතල වැඩ ඇතුව වසර 10ක සිරදඬුවමකට යටත් කිරීමට මම නියෝග කරමි. සෑහීමකටපත් වෙනවද මේකේ? ලැබෙන චරිතය ලොකුට පොඩද නෙමෙයි වැදගත්. ඔව්. ඉතින් හම්බුණු චරිතය මම ඉතාමත් මට පුළුවන් උපරිම ශක්තියෙන් මම ඒක ප්‍රේක්ෂකයාට මට හම්බෙච්ච පරිදි මම මුළු සමාජෙටම දෙනවා. ඒක ඉතින් ඇත්තටම ලොකුද පොඩද නෙමෙයි ඇත්තටම මම ගොඩක් කැමැත්තෙන් මම කරන චරිතයක් ඒක. නුවන් මේ නාට්‍යයේ ඉන්න මේ කාස්ට් එක ගැන. මේ අපි ඉන්සගන් සෑහීමකටපත් වෙනවද කොහොමද තියෙන මේ ලැබෙන ප්‍රතිචාර කරගෙන යෑමේදී ලැබෙන දුෂ්කරතාවයන් මුහුණ දෙන්න වෙන ගැටලු මොනවද ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න. මෙහෙමයි දැන් ගැටලු නම් ඉතින් තියෙනවා. ගැටලු ඉතින් නැත්නම් මොකක් කරන්න ගියාම සුදුමක් නේද? ගැටලු ගොඩක් තියෙනවා. ඒ වුණත් මේ ගැටලු निराකරණය කරගෙන කරන්න වෙනවා. ඉතින් මේක වේදිකා නාට්‍යයක් කරනකොට සුදුමාන මේ මොනවාද මේ පුහුණු වීම ප්‍රශ්නේ තියෙනවා. පුහුණු වීමට එන්න ප්‍රශ්න මොකද අපේ දැන් මේ පොඩි පුතත් එක්ක කැරක්ටර්ස් 11ක් තියෙනවා නේද? ඔව්. ඒ 11ක් තියෙනවා. එතකොට 11 දෙනාම අපිට ගෙන්න ගන්න මම හිතේ අදත් බැරි වුණා. ඔව්. ප්‍රශ්නේ එන්නේ මේ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඒක තමයි තියෙන ලොකුම ගැටලුව. ඉතින් පොඩ්ඩක් ඒක හරි ගස්සගෙන කරගෙන යමු නේද? ඔව්. මේ අපි මේකේ මේ නුවන් මේකේ චරිතයක් කරනවනේ. චරිතයක් කරන ගමන් නෑ නුවන් මේකේ අධ්‍යක්ෂකවරයා නිර්මාණකරුවා විතරක් වුණා නම් ඒ චරිතයත් කවුරුද හොයන්න වෙනවා. ඔව්. හැබැයි ඒකේ මේ නුවන් තමයි මං හිතන්නේ ඒක රෙජිස්ටර් වෙලා තියෙන්නේ. නාට්‍ය මන්දන මම දැක්ක දවස් ඉඳන් නුවන් තමයි මනමේන්ද්‍ර. මනමේන්ද්‍රත් එක්ක ඉන්නවා චිත්‍රා. රාලාමිත් කරා. මට මතක විදිහට මේ මනමේන්ද්‍රත් කරා රාලාමිත් කරා ජෙරිත් කරා නේ. ඒ චරිත තුනම නුවන් කරා එක නාට්‍යයකදී. ඒක ලස්සන සිදුවීම. මේ ඒකෙත් මේ සුමුදුර වෙච්ච දේ තමයි මටත් උනේ. මම මේ ජෙරි කියන චරිතය තමයි පුරුදු පුහුණු වෙලා හිටියේ. හැබැයි නාට්‍යයේ හෙට එන්නනවා කියලා අද එන්න නළුව කොල්ල තිබ්බා. ඒක නළුව මේ කොහෙද යන්නේ මේ වැඩ කරන්න බැලුවොත් තේරෙන්නේ අපි හැමදාම කියනවා මෙයා ගැන. ඔව්. ඔකුල මේ ගැන පොඩ්ඩක් කියන්න. ඒක මගේ යාළුවෙක් තමයි. මම නම කියන්නත් කැමතියි මේ අවස්ථාවේ නිර්මාල් ජීවන්ත කියලා.
ඉතින් අපේ ගෙදර හිටිය ගොඩක් කල් ඇවිල්ලා බොහෝම කැමැත්තෙන් නාට්‍ය රිහර්සල් කරා. හොඳට කරා. ඊට පස්සේ ඒකෙන් මේ සුදුමල් තමයි ජෙරීගේ චරිතය කරේ. ඉතින් පුහුණුවෙන් කරලා අපි මේ තැනක නාට්‍ය පෙන්වන්න ලෑස්තිලා හෙටන නාට්‍ය අද ඉඳලා මිනිහා නැහැ. සුදුමල් මගේ ගෙදරට ගියා හොයන්න හම්බුනේ නැහැ. මිනිහා මොකක් හරි හේතුවක් උඩ මගේ ඇරියා. පස්සේ මම සුදුමල්ට කිව්වා එහෙනම් සුදුමල් දැවවා මේක කරානේ. මේ ජෙරීගේ චරිතේ කරනකොට ඉතින් ඩග්ලස්ගේ එකක් මතක නිසා සුදුමල්ට කරන්න කිව්වේ. ඊට පස්සේ සුදුමල් ඒක කරා. ඉතින් මට ආව චරිත කරන්න උනා කෙනෙක් පුහුණු කරන්න බෑ ඒ අවස්ථාවේ. ඒකෙදි තමයි සුදුමල් මම චරිත තුනම කරේ. ඒ කියන්නේ චරිත තුන කියන්නේ මේ ඒක මේ ලේසි පාසු නෑ. මම හිතන්නේ වෙන කෙනෙකුට කරන්න නම් කියලා. තරුණ එක්කෙනෙක් සෝල්දාරෙක්. ඊට පස්සේ රාලහන්. මේක මේ වයස් සීමාවන් තුනක් චරිත තුනක් මේ ගමන් විලාස තුනක් හඬ තුනක් මේ එක්කිනෙකට වෙනස්. මම ඒකේ රංගපානකට වැඩිය තිබුණේ සුදුමල් මට ඇඳුම් මාරු කරා. ඇඳුම් මාරු කරා. මේක ලේසි නෑ වැඩේ. මොකද මේ සැරින් සැරේ එනවා. සැරින් සැරේ මුහු වෙනවා මේ රාලහන් සැරින් සැරේ මුහු වෙනවා. ඊට පස්සේ ඊළඟට විල්මන් මනමේන්ද්‍ර එනවා. ටග්ගල ගිහින් ඇඳුම් මාරු කරගෙන මොකද ඇඳුමෙන් එන්න බෑ. ප්‍රේක්ෂකයා අනාතයි ඒකට. මේ නාට්‍ය ෆීල්ඩ් එකට ඉස්සෙල්ලා එන්නේ උදේද සුනිල් මොකද දෙන්නම එකම ඉඳ අහන්නේ. උදේ තමයි ඉස්සෙල්ලාම එන්නේ. ඉතින් මේ කලාවට සම්බන්ධයෙන් විනාපු මිනිස්සු කොච්චර ඉන්නවද? ඔය කොච්චර සම්බන්ධ කරලා තියෙනවද? ඔව් මම සම්බන්ධ ඔයාව නෙවෙයි. ඔයා කලාවට ගෙනාවු අය. ඔව් මං ගෙනාවු අය ඉතින් සුසන්ත සුනිල් තව ඉන්නෝ තියෙන්නේ මම අද නම් මෙතන නැහැ. ඔව්. ගොඩක් කට්ටිය ඉන්නවා මේ මේගොල්ලෝ මේ ඉස්සරහට යගී කට්ටිය නෙවෙයි ෆීල්ඩ් එකට දාපු අය උගක් ඉන්නවා හැබැයි මේ ෆීල්ඩ් එකට දාපු අය ගොඩක් අය අමතක කරලා තියෙනවා නේද? මොකද මේ මිනිස්සු ගණන් ගන්න නේද දාපුවට? ඒවට ගණන් ගන්න නැහැ. කලාවේ හරි අමුතු කලාව කියන්නේ අමුතු කැනක් ඉනිමකට පයින් ගහන මිනිස්සු ඉන්නවනේ. ගමේදිත් තම්බුනාම කියලා මෙහෙම නාට්‍ය කරනවා කියලා කොළඹදිත් මෙහෙදිත් තම්බුනා කොට්ටාය පැත්තලා. මම කො මාත් දෙන්න දවසක් බලන්න කියලා. ඒකට නියද කළ පන්සලේ රියසල් එකක් තියෙනවා. මම අර කොටු දැලේ ඕම එල්ලීලා බලගෙන මේක රියසල් කරනවා. මටත් දුන්න ජාතිය. අයියෝ කරගන්න බැරිුණා. ඊට පස්සේ කිව්වා ඉතින් අකපාන දන්නේ නැහැ පා කියලා. කොහෙද? ඒ නියද කළ පන්සලේ. මෙයාලා හිල් ගහනවා. මෙයා හිල් ගහන අපිට ඒක කියන්න ඕන කතාව. ඒමයි ගම ආවේ. ඒක කියන්න ඕන කතාව. මොකද මේ ඕක කියන්නේ සුනිල් මට. මට කියන්නේ. ඒක උනේ මෙන්න මෙහෙම ඕක දැනගන්න ඕනේ. මොකද මේ මේක හැමදාම කියන කතාවක් නේ. මිනිස්සු ප්‍රතික්ෂේප කළා. ඒක මෙහෙමයි. ඒකේ කවුරුත් පීඩනයටපත් කරන්න නෙවෙයි කියන්නේ. නෑ. තම කෙනෙකුට ආදර්ශමත් වෙන්න. ඒක මම කියන්න ඕනේ මේ අපි විසිල් එක. ඔව්. මෙමයි මේ නුවන් වැඩි මේ මම මේ වේදිකා නාට්‍යයක් කරා මට මතක විදිහට ඒක කතාව කුස පබවතිනේ කුස පබවති කියලා කියන්නේ ඒකේ දෙපස්සේම ඩාක් මාගල් වගේ දෙපස් තියෙනවා අනිත් අද විදිහට කතා කරලා එහෙම දෙපස් තියෙනවා මට මතකයේ හැටියට සුනිල් ආවා මේ උදයත් එක්ක මම කියලා ගෙන්නුවේ ඔව් උදය තමයි කියලා ගෙන්නේ ඉතින් මේ ගෙනාවට පස්සේ මම පිටපත දුන්නා මොකද දැන් නම් මේ සුනිල් මේ අපිට සෑහෙන ඉස්සරහින් ඒක වෙනම කතන්දරයක් ඒක වෙනම කියන්න ඕන එකක් ඉතින් ඒ වෙලාවේ මම දැනගෙන හිටියේ නෑ සුනිල් මේම කලාවෙන් ඉස්සරහට යයි. ඉතින් ඒ මොකුත් දන්නේ නෑ මම පිටපත දුන්නා පිටපතේ දා කියව ගන්න බැරි වුණා. එහෙම වුණානේ. පිටපතේ දෙබස් තියෙනවා කියව ගන්න බැරි වුණා. මොකද මේ නාට්‍ය පෙන්වන්න වුණ කෙටි කාලයක් තමයි. ඒක දවස් ගණනක් තමයි විතර කන්නේ. ඒ විලායට හදන්න බෑ. මම ඊට පස්සේ උදේට ගිහුවා උදේ මේ මොකද කරන්නේ ඒක අමාරුයි කරන්නේ. මම ඒ ටික තමයි කිව්වේ. ඉතින් ආවේ නෑ ඉතින්. අපි මේ ප්‍රවේශමේ නාට්‍ය තව පොඩි ජවනිකාවක් බලලා කතා කරමු. නෑ විල්ම මං කිව්වේ අපේ දුව ඩග්ලස් මැත්තේම නැහින්ද හදනේ ඉඳා මේ චිත්තා මට සිද්ධ වෙනවා දැඩි තීරණයක් ගන්න කතා කරන දුවට දුවලා මේ තාත්තා කතා කරන මේ එන්න ඇයි අම්මා ඔන්න දුව ආවා තාත්තලා දුර ඕන එකක් කතා කරගන්න එකයි ඇත්තේ අම්මා නෙමේ කතා කරුවේ මම දුව මොකද දැන්වත් ඔය ඩග්ලස්ගේ ප්‍රශ්නේ අතර කරාද? තාත්තේ මම අම්මට සේරම විස්තර කියලායි තියෙන්නේ. අම්මලට දුවලට ඕන විදිහට වැඩ කරන්න මේ වහලයට බෑ තේරුණාද? අන්න ඒක හොඳට මතක තියාගන්න ඕනේ. තාත්තේ. ඔව්. මේ තාත්තා කිව්වොත් කිව්වා. යන්න පුළුවන්. මොකද විදේශයේ ඔව් මේ
සුමුදු කතා කරගෙන ගියේ දැන් ව්‍යාපාරයේ මාළු සුරතල් මසුනේ දේශීය වෙළඳපොළද විදේශීය වෙළඳපොළද සුමුදු මේ වැඩි කරන්නේ? අපි දේශීය වෙළඳපොළයි විදේශීය වෙළඳපොළයි දෙකම ටාගට් කරගෙන තමයි මේ දවස්වල. ඔයගොල්ලෝ ගෙදර මාළු හදනවා නම් සුමුදු ගාවට ගියා නම් මොනවාද වර්ග ගොඩක් තියෙනවා මම නම් දන්නේ නැහැ නම් 69 මාරක් විතර කිව්වා. මේ කොහෙද තියෙන්නේ කියන්නකෝ? තියෙන්නේ මොරගායේ. ඔව් මොරගායේ බෙටා ෆාම් කියලා තමයි ඒකේ නම. සක්සස් බෙටා ෆාම්. සක්සස් බෙටා ෆාම්. ආකපයි නම කියන්නේ. මතක් කරගන්න මේ සුමුදු ඔයලි කරන්නේ මහත්යත් එක්ක රාජු ටස්කර් ස්ටුඩියෝ අධිපති අද අපිට කැමරා කරේ කරන්නේ ඔව් මේ ස්ථාන රසට කැමරා කරන්නේ ඔව් චේන්ජ් කියන්න ඕනේ මේ තව දෙයක් කියන්න ඕනේ මොකද මේ සුමුදු කලාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ කලාවේ ඕන දෙයකට යන්න ඉඩකඩ ඉඩාසල ලබා දෙනවනේ මොකද හොඳ පින්වන්ත ස්වාමි පුරුෂයෙක් නිදාස ලබා දෙන්න මේ වාසනා කරනවා නේද ලක්මන් ඔව් අනිවාර්යයෙන් ඕන රංගනයේ දෙන්න කලාවේ මොන දෙයක් කරන්න අවස්ථාව සැලසෙලියකින් අනිත්‍යර කරන්නේ සීමා මායි මැද තහංචි මැද එහෙමනේ යන්නේ වඩේ ප්‍රශ්නයක් නැහැ නේ මේගොල්ලෝගේ මාළු බිස්නස් එකට අපිට ජොයින් වෙන්න බැරිද දැන් මම මාගාව ඉන්න කාවයිය මගුරු උංගු නෑ මේකට එහෙම අංකුට්ටෝ නේ එහෙම ඔය තිත්තේ ගන්න බෑනේ very good ඇලේ මාළු ගන්න. very good බයිලා ඇලේ මාළු ඕන කියන්නේ ඇලේ මාළු හරියන්නේ නැහැ නෑ ඔය කියන්නේ ඇලේ මාළු. මේ මෙයාට ඇලේ මාළු කියන්නේ වෛරම් ඇලේ මාළු පොඩි කාලේ අල්ලපු යෝනේ අපිත් එක්ක. ඕකට හාගියොත් ඒ සාලේ වරුලක් තරගේ දැන් පාන දින සත් මොකද මොකද මේ ඉතුරු මේ මොකද ලක්මාන කියාපානේ තියෙන්නේ මොකද යාගෙත් තිනෝ කර පන්නේ බූන්දි මස්කට් අලුව මේවා ලක්මාන මොකද කියන්නේ කොහොමද ඒක මොකද කියන්නේ නෑ මගේ ඇත්තටම ව්‍යාපාරයක් තියෙනවා අයියේ මේ අපුඩි කඩයක් තියෙනවා සිල්ලර බඩු තියෙන්නේ හැම જાතියෙම තියෙනවා සිල්ලර බඩු විතරක් නෙවෙයි ස්කූල් බඩු හැම එකම තියෙනවා කොහෙද තියෙන්නේ තියෙන්නේ මාත්‍ර ළඟයි මේ අල්ලපුවා මේ ඕගොල්ලන්ට මාතර නම් විතරයි මේ දෙක යන්න පුළුවන් ලක්මාලිගෙන් බඩු ගන්න යන්න මාතර යන්න වෙනවා ඔව් ඒකයි ඒ අහලබාල මිනිස්සුන්ට නම් පුළුවන් ඔන්න ඇවිල්ලා ඊට අමතරව මේ මම දැන් ලියාපදිංචියක් කරලා තියෙනවා ඔය අයිස් පැකට් වටලප්පම් පුඩින් ඒවා ඉතින් තොග කඩවල් තියෙනවා නම් මට ආරාධනා කරා නම් මම ළඟටම ගෙනල්ලා දෙනවා මේ සමූහ ව්‍යාපාරයක හිමිකාරිනිය හොඳයි කලාවේ දේවල් කරන ඔය කොහොමද මේ කලමනාකරණය කරගන්නේ කලාවයි එකයි මේ දෙකම මොකද මම ව්‍යාපාරය කරන ගමන් මට එතන ඉන්න පුළුවන් කමක් නැත්තම් මම අපේ අම්මා සහ නංගි තියෙන මෙතන. ඊට අමතරව තමයි කලා කටයුතු වලට සහභාගී වෙන්නේ. වේගන්සි දුවත් අපිත් එන්න. සුනිල්ට ඉඩකල තියෙනවා මොකද හැම එකටම නෑ ඒකයි. ඔව් සුනිල් හැම එකටම යනවනේ ඒක ඉතින් තියෙනවා. මම වෙලාවට කොහොම ඉන්නේ. ප්‍රියන්ත දිසානායක. ප්‍රියන්ත දිසානායකනේ ලස්සන නමක් තියෙන ප්‍රියන්ත කියලා මේ දිසානායක කියන්නේ වාසකමට වැඩි කම තියෙන්නේ. විශේෂත්වයක් තියෙනවා. ඉතින් දිසාවට නායකයෙක් වගේ තමයි. සායකයෙක් වගේ අම්මල වාතනෝ තීරුම් බේරුම් කරලා නම දාලා තියෙන පුතට හොයලා. දිසාවට නායකත්වය දෙන්නේ. ඒක කොයි දිහාවටද නායකත්වය දීලා හැම පැත්තම දිසා දෙක තුනක් තියෙනවා. ඉතින් මේ අපේ තියෙන හැම දිසාවකම අද මේ දිසාවේ හිටියත් මේ දිසාවට නායකයෙක් දිසාවේ නායක නෙවෙයි දිසානායක නෙවෙයි දිසාවේ නෙවෙයි ඕන දිහාවකට. ඕන දිහාවකට. ගුටිකාරයෙකුට නායකත්වය දෙන්න කියලා. එහෙම නෑ නෑ මේ අදට ව්‍යාපාරයක් කරනවා. ඒ මොකද? ඒ හොටල් ශේත්‍රයේ අම්මා. කියන්න ගොඩක් මේ කලාවත් ජීවිතේ කොටසක් කරගෙන යන ගමන් මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී කේටරින් සර්විස් කරන්න. ඒක ඉතින් අවශ්‍ය පොඩි අඩුපාඩුකම් තියෙන අවස්ථාවක් කරලා පටන් ගන්න උත්සාහ කරනවා. ඕලේ එනවා මං එන්න. ඕකනේ දැනට කරනවනේ. මම සංචාරක හොටල් ශේත්‍රයේ තමයි වැඩ කරේ අවුරුදු 26ක් විතර. ඔව්. චෙක් කෙනෙක් වශයෙන් සේවය කරා. ඔන්න ඔයගොල්ලන්ටත් අවස්ථාව තියෙනවා මේ ඔයගොල්ලන්ගේ පිය සම්බාධන උපන්දින සාද මගුල් දේවල් නැත්නම් වෙනත් ඕනෑම අවස්ථාවක් සඳහා ප්‍රණීත ආහාර පානයන්ගෙන් සංග්‍රහ කරනවා නම් දිසානායකට පුළුවන් ඒ කටයුත්ත කරලා දෙන්න දුරකථන අංකයක් කිව්වොත් 071 473 80 14
ඔව් මේ උදේ නැද්ද මේ ව්‍යාපාරයකින් පටන් ගන්න බෑ. තාම නෑ පටන් ගන්න මේ දවස්වල ඉතින් අර වෙසක් කුඩු ව්‍යාපාරේ. ඔව් එන වෙන වෙසක් සමයට ඔබේ ගෙදර අලංකරණයට මොන අපූර්වට වෙසක් කූඩු ගන්න බුණා කොහෙන්ද ගන්නෙ? උදේ මගම තමයි ගන්න පුළුවන්. හෝමකෙන් තමයි හෝමකෙන් හැමතැනම ඉදින්න උදේ හොයාගෙන. විසක් කූඩු හදාලා හිටියට කූඩු වෙන්න අදහසක් නැහැ. යන්නේ මේ කියන්නේ පළවෙනි කූඩුවට මොකද කූඩු වෙන්නේ? ඔව් ඉතින් ඒ උන් ඇවිල්ලා අර වැඩ කරලා කොළඹ අදිවස්සේ අමාරු දාන්න හදනවා. අදෝ අරිය මාරුයි කියන්නේ නම් යම් කිසි දෙයක්. ඒව ඉන්නේ. ඈ හෙට කියන්නේ. කියන්නේ මේ තිසුම් කොහොමද මේ අනාගත බලාපොරොත්තු අර ඉස්සරහට කවුරු වෙනවද කියන්නේ? ගෙදර කවුද ඉන්නේ තව මේ කියන්නේ මිස්ටර් කොහොමද? ගෙදර අම්මයි තාත්තයි කැමරාවට ගිහින් ආච්චි ඉන්නේ. ලොකු වෙලා රංගන ශිල්පියෙක් වෙනවා වුණා. ඒ කියන්නේ මේ චිත්‍රපටයේ දෙනාට සම්බන්ධ වෙනව මොනද ඒකට? කවුරු හරි අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා ළමා නළුවෙක් එහෙම වුණොත් කතා කරන්න මේ තිසුම් ආකර්ෂිත සූදානම් දෙන්නා වේදිකානාට්‍ය චිත්‍රපටයේ ඕන දෙයකට යන්න කැමතිනේ? right. නුවන් මේ නැද්ද මේ ප්‍රවේශමෙන්ට අමතව තව මොනවද එන්නේ යා විශ්ල කරන්නේ. නෑ මොම කරන්නේ නම් කරන්නේ. මේ මොකද යනවා බලන්න වෙනවා. සුනිදි ළඟින් මේ තීරණ ව්‍යාපාරිකයෙකුට ටිකට් ගන්න ගන්නේ කවුරුත් ප්‍රවේශමෙන් බලන්න. ඉතින් මොකද තුමා? ඔව් මේ නාට්‍ය විතරද මොනවද ඉස්සරහ සැලසුම්? සැලසුම් නෑ මේ නාට්‍ය දෙකකින් පටන් ගත්තානේ. ඉස්සරහට දෙන වෙන පිට වේදිකා නාට්‍ය දෙකක් එකක වැඩ කරනවා. තවත් ඉතින් මම හිතේ තියෙනවා තවත් නාට්‍යයක් කරන්න කියලා. ඒ ලොකුවට ඉතින් හීනයක් තියෙනවා ෆිල්ම් එකක් කරන්න. ෆිල්ම් එක. මේ ගොඩ කලින් ඉඳලා ඒ ෆිල්ම් එකේ වැඩ ගොඩක් දුරට කරගෙන තියෙනවා ඒකේ. ඒ කියන්නේ කරගෙන තියෙනවා කරගෙන කියන්නේ ඒක දැන් සින්දු දැන් ෆිල්ම් එකක් කරනකොට ඉස්සරන සුදුමල් මුලින්ම ඒකේ මේ සින්දු තමයි රෙකෝඩින් කරන්නේ. ඒ වගේ දැන් මේකෙත් සින්දු ටික මේ තියෙනවා දැන්. ඒ කියන්නේ කලසුඩලා තවපල මගේ යාළුවෙක් සිරිල් සුසන්ද දන්නවනේ. ඉතින් ඒ දෙන්න කියපු සින්දු දෙකක් අපිට ලැබිලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඒක ගොඩාක් අපිට ලැබිලා තියෙනවා දේවල් කරන්න. ඉතින් ඒක මගේ උඩුවේ තියෙනවා. ඉතින් මැරෙන්න ඉස්සර ඒක කරන්න ආසාවෙන් ඉන්නේ ඒක කරන්න. මොකද ඒක තමයි එකම බලාපොරොත්තුව මගේ. ඔව් කලාකරුවෝ විදියට කලාකරුවෝගේ බලාපොරොත්තුව වෙන්නේ කලා නිර්මාණයක් හොඳ කලා නිර්මාණයක් කරන එක තමයි සිහිනයක් වෙන්නේ. දැන් කාස්ටිං කරනවා මෙතනම කරගන්න මිනිස්සු විටින් විට සිහින දකින්නවානේ. මේ සිහින යථාර්ථයක් කරන්න තමයි අමාරු. හැබැයි කරන්න ඕනේ. සාමාන්‍යයෙන් මිනිස්සු ජීවත් වෙලා රටට මහ පොළොවේ බරක් වෙලා නිකන් මැරෙනවට වැඩිය ප්‍රේක්ෂකයට යමක් දෙන්න පුළුවන් නම් කාට හරි එක්කෙනෙකුට හරි හොඳ යහපත් පණිවිඩයක් දෙන්න පුළුවන් නිර්මාණයක් කරන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. මම හිතන්නේ කලාකරුවෝ හැම කෙනෙක්ගේම අදිෂ්ඨානය වෙන්නේ ඒක. ඉතින් අපි හිතනවා ඒක කරන්න හැකියාව ලැබෙයි කියලා හැමෝටම කලාකරුවෝ කරන්න බෑනේ. ලංකාවේ හැමෝටම කලාකරුවෝ වෙන්න බෑ. මේ බොහොම ටික දෙනයි ලොකු පිනක් තියෙන්න ඕන. ලොකු ආත්ම විශ්වාසයක් තියෙන්න ඕන, කැපකිරීමක් තියෙන්න ඕන කලාකරුවෙක් වෙන්න. එහෙම තියෙන පිරිසක් තමයි අපිත් එක්කින්. හොඳයි අපි එහෙමනම් කරතරන අවසන් කරමු. ගොඩක් කියලා කතාවක් කරා. ප්‍රවේශමෙන් බලන්න එන්න, ප්‍රවේශමෙන් එන්න. ප්‍රවේශමෙන් කියන වේදිකා නාට්‍යයේ ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. සමාජයේ විවිධ පැති කතා කරන මේ වේදිකා නාට්‍ය තුල ඔයගොල්ලන්ට අපි ආරාධනා කරනවා 2026 ජූනි මාසයේ තමයි මේක වේදිකාගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රථම වතාවට නෙමෙයි දර්ශන වාර 100කට වඩා වේදිකාගත කරලා තියෙන්නේ. දැන් අපි ජූනි මාසෙදී එනම් අපි හම්බුණු ප්‍රේක්ෂකයෝ ඔයගොල්ලෝ එක්ක මතක් කරනවාද වැඩසටහනට එකතු වෙච්ච අපේ ආදරණීය රංගන ශිල්පිනියන් සුසන්ත ගමගේ රංගන ශිල්පී සුනිල් ජයලත්, සුමුදු ජයවර්ධන, තිසුම් ආකර්ෂිත, සුමිත්‍රා ලක්මාලි, නුවන් විජයශ්‍රී, ප්‍රියන්ත දිසානායක, උදේව කුමාර එල්පිටිය හැමෝටම බොහොම ස්තුතියි. අවසන් වශයෙන් කතා කරන්න දෙයක් තියෙනවා ඕනෑම කෙනෙකුට අවස්ථාවක් තියෙනවා. මේ වෙලාවේ මොනවද කියන්න තියෙනවා. කියන්න. ඇත්තටම මේ අවස්ථාවේ මේ වැඩසටහන සහභාගී වීමට ලැබීමත් භාග්‍යයක්. ඒ වගේම තමයි මේ අපේ නුවන් සහෝදරයාගේ
ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න අපේ උපරිම සහයෝගය දෙනවා. ඒත් ඉෂ්ට කරගන්න ශක්තිය ධෛර්ය ලැබෙවා කියලා මේ අවස්ථාවේ මම ප්‍රාර්ථනා කරනවා. උදේ ඔව් අපි නාට්‍ය බලලා ඉතුරු ටික කරමු. ඔව් නුවන් අවසන් වශයෙන් ඉතින් මම කියන්නේ ගමදින් ප්‍රවේශමෙන් නාට්‍ය අපේ මාසයේ 20 තියෙනවා. ඉතින් සියලු දෙනාටම ඇවිල්ලා නරඹන්න කියලා. ඒ වගේම ඉතිරි කලා කටයුතු ටික හැකි විදිහට කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සියලු දෙනාටම බොහොම ස්තුතියි. ලක්මාලි ඔබටත් ඇති යමක් කියන්න. ඇත්තටම මේ නාට්‍ය මෙතනින් නවතින්නේ නැහැ අපි ඉදිරියටම මේ නාට්‍ය ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා හැමෝගෙම සහයෝගය ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. තිසුන් කියමු. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට. අපි නාට්‍යයේදී හමු වෙනවා. කෙටියෙන් මොනවා ශනිකව රසයි යසයි ටිකයි නේ. කිමුදු? ගොඩක් ස්තුතියි මේ මට මේ අවස්ථාව ලබා දුන්නට මේ වෙලාවේ. ඒ කියන්නේ අපි ඉස්සරහට සහයෝගයෙන් වැඩ කරමු. සහයෝගය තමයි අවශ්‍ය. සුනිල් ඉතින් මේ ගොඩක් ස්තුති වෙනවා අපේ නිවන් සහෝදරයට මේ නාට්‍ය මාව තෝරගත්තට. ඉතින් අපි උපරිම මේක යොදා අපි මේක කොහොම කරගෙන යන්න ඉස්සරහට සහයෝගය. ඒ නිසා මේ ස්තුති වෙනවා මේ වැඩසටහනට මේ ආරාධනා කරලා බොහොම සුසන්ද ජූලි 20 හැමෝම එන්න කියලා තමයි කියන්නේ නාට්‍ය බලන්න. බලමු අපි. ඉදාට රස සාගරයක් වලපත් වෙයි. මතක් කරන්න ඕනේ මේ නාට්‍යයේ ප්‍රවීණ රංගන ශිල්පිනී රත්නා සුමනපාල ඔගොල්ලෝ කවුරුත් දන්න හඳුනන කුපිකඩේ හාමිනේ එදාට එනවා අපිත් එක්ක මේ නාට්‍යයේ රංගනයේ දෙන්න. එහෙනම් අපි ආරාධනා කරනවා. ලලිතා අමරතුංග රංගන ශිල්පිනියත් එකතු වෙනවා. අද දවසේදී ඇයට සහභාගී වෙන්න හැකියාවක් ලැබුණේ නැහැ කාර්ය බහුලත්වය නිසාම. කුමාරි අද කට්ටිය වෙනවා එදාට. අද මෙතන හිටපු නැති තව දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා. ඔයගොල්ලොත් එන්න. ඔයගොල්ලොත් එන්න මේ අපූර්ව වේදිකා නාට්‍යයක ආස්වාදයේ විඳින්න ජූනි මාසයේ 20 අපි දිනය දැන් නම් කරන දිනේ ජූනි මාසයේ 20 මාකුඹුර පුරාණ විහාරස්ථ ප්‍රධාන ශාලාවේදී තමයි මේක වේදිකාවකට වෙන්නේ සවස් 6යි විතර. සවස් 6:30ට ජූනි. ඔව් අපි දිනේ පොඩක් එහාට වැඩ වෙන්න පුළුවන්. නමුත් නාට්‍ය ස්ථිරයි. මාකුඹුර පුරාණ විහාරස්ථ ප්‍රධාන ශාලාවේ තමයි වෙලා තියෙන්නේ. මොනවද? ඒ ජූලි මාසයේ. එහෙනම් මේ ජූනි විස්මිත ටීවී තවත් මේ ක්ලාස් එක වැඩසටහනකින් හම්බ වෙමු. සියලු දෙනාටම ආයු බොහෝ වේවා. ආයි බොහෝ වේවා. ජය වේවා. ජය වේවා. ඉතින් ඔක්කොටම ආයි බොහෝ වේවා. මේ විහාර කරගෙන